හයි කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතෙනවා. අද මාත් එක්ක එක්සෑම් එකක් ලියන්න ඔයාලත් යන්න. අසයින්මන්ට් එකක් වෙනුවට අපිට තියෙන ක්ලාස් රූම් ටෙස්ට් එකක් කම්පැනි ලෝ වලට. ඉතින් මං අද ඔයාලට වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. මොකද අපිට හවස තමයි එක්සෑම් තියෙන්නේ. අපි 1:00 වෙද්දී එක්සෑම් එක පටන් ගන්න නිසා වෙලා සෙමියන. දැන් අපි හදන්නේ කීල්ස් එකට ගිහිල්ලා උදේට කන්න කෑම අරගෙන එන්න. කීල්ස් එකට යනවා. ඒකේ මේ උදේට දෙන බත් එක රසයි. පොඩි දුරක් ඉතින් අපි නිවාඩ දවසට උදේ ලෙක්චර්ස් නැති දවසට මේ විදියට ගිහිල්ලා හාල් මැස්ස දාපු පරිප්පු පොල් සම්බල් තියෙන බත් එක අරගෙන එනවා. හොස්ටෙල් එකට ආවා මාර වැඩක් නෙවුනේ. ඔයාලට ගවුම දකිද්දි පේනවැද්දි මුළු ගවුමම මම දැක්කෙත් නෑ. හැම එකේ තිබුණ ඔක්කොම හොදි ටික මගේ ගවුමේ තමයි ඉරලා තියෙන්නේ. එක්සෑම් එකට යන්න කලින් ආයෙත් ස්ටඩියට ආව පාඩම් කරන්න. මොකද එක්සෑම් දවසට කොච්චර පාඩම් කරත් අන්තිම මොහොතේ පාඩම් කරන්නත් ටිකක් ඉතිරි වෙනවනේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලානේ නුඹ රහස කියන. දැන් කැම්පස් එකට යන්න වෙලාව හරි. මේ මම අරගෙන තියෙන්නේ ඕන කරන බඩු ටික. අපි දැන් යන්න හදන්නේ ස්ටුඩන්ට් ID එකයි පෑන් ටිකයි බෝතලේ ගත්තා. එක්සෑම් හෝල් එකට අරයි යන්න පුළුවන් ඒ ටික විතරයි. කාමරේ නම් පොඩ්ඩක් අවුලලා ගණන් ගන්න එපා. අද ඇවිල්ලා තමයි ආයේ අපිට කාමරේ හදන්න වෙන්නේ. අපි බලමු මම යාළුවා යනවා. මේ යාළුවෝ කැම්පස් එකට ඒදී එක්සෑම් එක ලියන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. ගෙදර යනවා. පේනවනේ සතුටින් යන විදිය. කැම්පස් එකට ආවා. ඉතින් අපිට වෙලාව තියෙන ඉතිරි වෙලා ඒ වෙලාවේ අපි කැන්ටින් එකට ගිහිල්ලා මොනවා හරි කාලා එක්සෑම් හෝල් එකට යමු. අපි කැන්ටින් එකට යනවා. කන්න එක්සෑම් එක ලියන්න කලින් හොඳට කාලා බීලා ඉන්නවනේ. ලස්සනට ඉන්නවා. ඔයා කාලා ගෙදර යන ගේනද සතුට තියෙන්නේ. එහෙම නැත්නම් විභාගයට මුහුණ දීම. වැදගත් වෙන්නේ. ගෙදර යන එකන්ට එක මේ ජීවිතය කරන ගෙදර යන එක. බයි. අපි දෙන්න පාඩම් කරනවා. පොඩි වෙලාවක් තියෙන්නේ. මේ වෙලාවේ එක්සෑම් එකකදී දැනෙන හැඟීම අර එක මොන එක්සෑම් එකකට මුහුණ දුන්නත් මට ආයේ එනවා ඉතින්. ඒ තියෙන එක්සෑම් හෝල් එක. අපි එක්සෑම් එකෙන් පස්සේ ආයේ හම්බෙමු. බයි. අපිට එක්සෑම් ඉවරයි. අපි ආව කැන්ටින් එකට කන්න. එක්සෑම් හෝල් එකේ වීඩියෝස් ගන්න හින්දා එක්සෑම් ඉවර වෙලා තමයි ආයේ වීඩියෝ ගන්න ඕනේ. මේ ෆොටෝ එක මේ අපි එක්සෑම් ඉවරලා මොකද කරන්නේ කන්න ආවේ. මොකද එක්සෑම් එක ගැන මොකද කියන්නේ. පැය තිබ්බේ. පැයට පුළුවන් විදිහට ලියාගත්තා. පැයට පුළුවන් විදිහට ලියාගත්තා. මේ අපි ලකුණු ආවට පස්සේ ආයෙත් දැනුවත් කරන්න. අපි ලකුණු තිබුණේ කොහොමද කියලා. නිදහසක් තියෙනවනේ. ඒ නිසා සතුටින් අයිස්ක්‍රීම් එක කාලා යන්න පුළුවන්. හැබැයි අපිට ගොඩ කාලයක් මේ නිදහස නැහැ. මොකද අපිට මේ අසයින්මන්ට්ස් එක්සෑම් තියෙන කාලෙනේ. ඒ නිසා අය ටික දවසක් ඉඳලා ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. එහෙම තමයි ඉතින් මේ දවස්වල අපිට කැම්පස් එකේ වැඩ ටික වෙන්නේ. ඔයාලට වීඩියෝ එක එන්නත් බැරි වුණේ. ස්ටඩි ව්ලොග්ස් කියන්නත් බැරි වුණේ. මෙන්න මේ හේතුව නිසා. දැන් අපි ආයෙත් හොස්ටෙල් එකට යමු. මම යාළුවයි දැන් හොස්ටෙල් එකට යන ගමන් පොඩි වටයකුත් ගහලා යන්න තමයි ප්ලෑන් කරේ. බලමු අපි යන්නේ කොහෙද කියලා. හොස්ටෙල් එකට යන පාරේ හරිම ලස්සන චර්ච් එකක් තියෙනවා. මම නම දන්නේ නැහැ. හැබැයි බම්බලේ පිටියට යන පාරේ තමයි තියෙන්නේ. ඉතින් චර්ච් එකටත් ගිහිල්ලා අපි හොස්ටෙල් එකට ආවා. මම හොස්ටෙල් එකට ආවා. එද්දි ටිකක් පරක් වුණා. අපි ක්ලාස් රූම් ටෙස්ට් එක ඉවර වෙලා ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ගියා කීල්ස් එකට. ඊට පස්සේ අර ඔයාලට වීඩියෝ එකේ පෙන්වන චර්ච් එකටත් ගියා. ඉතින් එහෙම තමයි අද දවස ගියුනේ. ක්ලාස් රූම් ටෙස්ට් එකෙන් පස්සේ ආයෙ අසයින්මන්ට් එකකට තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක්.
කම්පිටිෂන් ලෝ වල මේක තමන් කැමති නම් තෝරගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් බැච් එකේ හැමෝටම කරන්න නැහැ. ඉතින් එදාටත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. හෙට අපි ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. ගෙදර ගියාට පස්සේ ඔයාලට ස්ටඩි බ්ලොග්ස් ටිකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.